කොහොමද ඉතින්? ඔන්න අද මං කරන්න යන්නේ මේ පොතේ මේ පෑනෙන් ලියන්න. ඒකත් මට මේ පෑන ඉවර කරන්න ඕනේ අද දවස් ඇතුළත. මට පුළුවන් වේද කියලා කමෙන්ට් එකක් දාන්න යන්න පල්ලෙහායි. මේ කරද්දී අපිට චැලෙන්ජස් දෙකකුත් කරන්න තියෙනවා. අපි බලමු මේ චැලෙන්ජස් දෙකත් මොනවද කියලා. ඔන්න ඉතින් මම පළමුවට කරන්න මේකෙන් කුරුටු බුදු ගානක මම මේක පොඩ්ඩක් ස්පීඩ් කරනවා වල කම්මැලි තැන හින්දා. ඉස්සෙල්ලාම දැන්ටම පොත පිරෙන්න ඇඳලා තියෙන්නේ. අපි බලමු මට මේ ඇඳ ගන්න පුළුවන් වේද කියලා. අඳින්න පුළුවන් වේද කියලා යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. තාම පෑනේ චුට්ටයි ඉවරලා තියෙන වලට පේනවා ඉතින්. දැන් පොත භාගය ඉවරයි. තා ටිකයි තියෙන්නේ. පෑනත් චුට්ටයි ඉවරලා තියෙන්නේ. මේක මොන පෑනක්ද මන්ද මේක ඉවර වෙන්නේ නැහැ. තාම චුට්ටයි ඉවරලා තියෙන්නේ. ඒ ටික මදි මං ඇඳ ටිකට. මං ගොඩක් ඇඳලා තියෙන දැනට. ඉතින් අපේ පිටු ඉවරයි. තව පොඩ්ඩක් වගේ තියෙන්නේ. ඒ ටික අපි අඳිමු චුට්ටක් නැත්තම් පිටු අපරාදේ. අපි ඉම්මන් නැදගමු.
දැන් නම් පිටු ඉවරයි අනිත් පැත්තට යන්න. අනිත් පැත්තට ගියා. අය පළවෙනි චැලෙන්ජ් තමයි රවුම් වලින් සතෙක් අඳින්න ඕනේ. රවුම් පාවිච්චි කරලා. ඒකට මම අඳිනවා පණුවෙක්. අපි බලමු. පණුව කොහොම වෙයිද කියලා. ඉතින් යාළුවනේ මම පණුව ඇඳලා ඉවරයි. ඔයාලට පේනවා ඇති. මම මේ වටේට පොඩි ඩිසයින් එකක් දානවා. ඒකත් අඳින්නේ බෝල වලින්මයි. මම එකක් කරලා ඉවරයි. දැන් දින මට ඊළඟ වැඩේට යන්න. මට ඊළඟ වැඩේට තියෙන්නේ ඉංග්‍රීසි අකුරු අඳින එක. මම අඳිනවා ඉංග්‍රීසි අකුරු 26ම. මුලින්ම A B C D මම මේ කුඩේ තමයි මම අඳින්නේ. E F G H I J K L M N O P Q R S T U V X Y W Z. ඉතින් වල වෙනද මම ගිහලා කොහොමද යන්නද කියන්නේ. ඒ කුඩේ ඉන්න වල පේන්නේ කුඩු බලිය ඉඳලා වගේ. දැන් මම ඒකේ ආයේ මුලින්ද මෙතනින්ම මම කියන්නේ ගැටුණු ඊට පස්සේ ආයේ ඔයාලා මේ අනිත් පැත්තට පේනවාද මොකද මම හෙල්පි කැමරාව හින්දා දැන් මම මේකේ කුරුටු බල්ලේ බින්න හදන්නේ ආයේ ඉතින් මම කුරුටු බල්ලේ අඳිනවා අපි පේනද දැන් මේ හැරියට ඉවරලා තියෙන්නේ මේ හැරියයි මේ පිටත් ඉවරයි අපේ මම දීලා පිටට යනවා දැන් ඉතින් මම ඊළඟ චැලෙන්ජ් එක කරන්න තමයි යන්නේ අපි මේකේ ගුඩ් කියලා 1000ක් ලියන්න ඕනි ඒක ලේසි වැඩක් නෙමෙයි ගුඩ් කියලා 1000ක් ලියන එක එහෙනම් අපි ලියන්න පටන් ගමු ඉස්සෙල්ලාම මම දැන් අරගෙන ඉදි ගා ගන්නවා මේ විදිහට මේ විදිහට. අපිට පැත්තෙන් තියා ගන්නවා
මෙන්න මේ විදිහට ඉරිගා ගන්නවා කොටස් විදියට. අපි එක කොටසක ගුඩ් කියලා ලියන්න හදන්නේ එහෙම. දැන් ඉතින් ඔයාලා වෙන දේ ලියලා තියෙන්නේ. මේක ෂේප් එක බලන්න අනිත් පැත්තට පේන්නේ මම අනිත් කැමරාවෙන් පෙන්නන්න. දැන් අනිත් කැමරාවෙන් මම පෙන්නන්නේ. දැන් අනිත් පැත්ත ලියලා තියෙන්නේ. අපි තව ටිකක් ලියමු. යාළුවනේ මම වචන 1000 ලියලා ඉවරයි. ඔයාලට පේන්නේ නැති මේ පිටුව. මේ පිටුවයි මේ පිටුවයි. එච්චරයි. ඉතින් තියෙන අපිට කුරුඩු බල අඳින්න තමයි. ඉතින් මම කුරුඩු බල අඳින්න ගන්නවා මේ පැත්තේ. ඔයාලට පේන්නේ නැති මෙතන පේලි තියෙනවා 5ක්. මේකෙම තියෙන පේලි 15ක් විතර. මේකෙම තියෙන පේලි 6ක් විතර. ඉතින් අපි ඔක්කොම වචන 10 ඇඳලා ඉවරයි. අපි දෙවෙනි චැලෙන්ජ් එක අපි ඉවර කරගෙන අපි දෙවෙනි චැලෙන්ජ් දිනු. දැන් ඉතින් අපි ඊළඟ වැඩේ පටන් ගමු. ඊළඟ වැඩේ කියන්නේ ඉතින් දැන් පෑන ඉවර ගන්න තමයි තියෙන්නේ. ඉන්න මම අනිත් පැත්ත හරවනවා. මට තමයි අමාරුයි මේ තියන් ඉන්න. ඉතින් අපි පෑන ඉවර ගන්න තමයි හදන්නේ. ඉන්න පොත පෙන්නන්න. දැන් ඉතින් මම මේකේ අඳිනවා මම. පෑන ගොඩක් දුරට ගලලා තියෙන්නේ. Dan anak yang ini ya dulu kan warai और बेटे पहना देंगे वाला ini चल ini ini ada lagi ini चल juga pehna dan ini ada ini और मैंने वीडियो नहीं बनाई कि मान वीडियो लेना है ना तभी तेरे कोडे काला पगी दी नहीं ini mengalir orang ini perang kata
යාළුවනේ පෑන් ඉවරයි. දැන් ලියවෙන්නේ. යාළුවනේ පෑන් ඉවර වෙලා. මම ලියවෙන්නවා ලියවෙන්නේ. මේ ලියවෙන්නේ. ඒවා මෙතන ලියලා බලමු අපි. ලියවෙන්නේ නැහැ යාළුවනේ. ඉන්න මම ඔයාලට පෙන්නන්න. දැන් ලියවෙන්නේ නැහැ පෑන. පෙන්න ලියවෙන්නේ නැහැ. මේ මම බෝලත් අඳිනවා. ඒත් ලියවෙන්නේ නැහැ. ඒ කියන්නේ මම චැලෙන්ජ් එක දිනු. ලියවෙන්නේ නැහැ. යාළුවනේ පෑන් ඉවර වෙලා. මේ පෑන් ඉවර වෙලා අපි බලමු පෑන් අපි ඉවර කරන්න ලියු දේවල් ටික. මුලින්ම පිටුවක් ලිව්වා කුඩු බුදු. ආයෙත් තව පිටුවක් ලිව්වා. ඊට පස්සේ තව පිටුවක් ලිව්වා. ඊට පස්සේ පණුවෙක් ඇඳා. ඊට පස්සේ ගුඩ් කියලා ලිව්වා 1000ක්. ඊට පස්සේ ආයේ ගොඩක් ඇඳා මේ පිටුවේ. ඔයාලට පේනවා ඇති. ඉතින් මේ පිටුවෙන් තමයි අපේ පෑන් ඉවර වෙගෙන ආවේ. ඉතින් මේ පිටුවත් අපි try කරා මේ ලාන්තම් ඇඳුනා. ඒ ටික අන්තිම හරිය අපි මේ පිටුවේ අඳින්න බලද්දි පෑන ලියවෙන්නේ නැහැ. ඔයාලට පේනවා ඇති දැන් පෑන ඉවරයි. අපි ගත්ත පෑන බලන්න ලේබලෙත් තියෙනවා. හරියට මෙන්න මෙතෙන්ද තිබ්බ තීන්ද. දැන් මෙන්න මෙතෙන්ද නෑ. මෙන්න උලෙන් නෑ දැන් නම් බලන්න. ඒ කියන්නේ මම චැලෙන්ජ් එක දිනු. තව වීඩියෝ එකක් ගේන්න ඕන නම් අපෝ සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකකුත් දාගන්න යන්න. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට ජය වේවා.